ඔයාටත් කවදා හරි මෙහෙම දෙනිලා තියෙනවද? හිතේ ලොකු හීන තියෙනවා. හැබැයි ඒවා හැබෑ කරගන්න වැඩ කරන්න ඇඟේ කිසිම ගැම්මක් නැහැ. හෙට ඉඳන් අනිවාර්යයෙන්ම පටන් ගන්නවා කියලා හිතනවා. හැබැයි ඒ හෙට කවදාවත් එන්නේ නැහැ. තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න, එක්සෑම් එක ගොඩ දාගන්න, එහෙමත් නැත්නම් ඇඟ ටිකක් ෆිට් එකේ තියාගන්න ඕනේ කියලා ඔයාටම තේරෙනවා. ඒත් ඒ වෙනුවට ඔයා කරන්නේ පැය ගණන් ඇඳට විලා Facebook හරි TikTok හරි ස්ක්‍රෝල් කරන එක විතරයි නේද? ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඔයා උපතින්ම කම්මැලි කෙනෙක් නිසාද? උත්තරේ තමයි නෑ. කම්මැලිකම කියන්නේ ඔයාගේ අනන්‍යතාවය නෙවෙයි. ඒක නිකම් පුරුද්දක් විතරයි. හැබැයි මේ වෙලාවේ ඔයාගේ මොළය ඔයාව රවට්ටනවා. වැඩක් අමාරුයි කියලා දැනෙනකොට අපේ මොළය નિરાයාසයෙන්ම උත්සාහ කරන්නේ ඒකෙන් පැනලා ලේසි දෙයකට යොමු වෙන්න. ඒකයි අපි මහන්සි වෙලා වැඩ කරනවා වෙනුවට ලේසියෙන්ම ෆෝන් එක අතට ගන්නෙ. හැබැයි මේ උගුලෙන් ගැලවිලා ඔයාගේ මොළය හසුරුව ගන්න පුරුවන් නියම රහස් ටිකක් තියලවා. මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ගොඩක් වෙලාවට අපි වැඩක් පටන් ගන්නේ නැතුව මගහැරලා දාන්නේ ඒ ඉලක්කය අපිට දරා ගන්න බැරි තරම් ලොකුයි කියලා හිතන නිසා. සල්ලි ඉතුරු කරන්න ඕනි කියලා හිතුණත් මාසේ වීදම් සේරම කපලා දාන්න හිතනකොට ඒක මහා වදයක් වගේ දැනෙනවා. බර අඩු කරගන්න ඕනි කියලා හිතුණත් හැමදාම උදේට කිලෝමීටර් ගාණක් දුවන්න ඕනි කියලා මතක් වෙද්දිත් මහන්සි වගේ නේද? අන්න ඒ නිසා තමයි අපි පළවෙනියෙන්ම මේ දේ කරන්න ඕනේ. ඔයාගේ ඉලක්කය පුංචි කරන්න. ලොකු වැඩ දැක්කම අපිට බය හිතෙනවා. හිතන්න ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න නැත්නම් පොතක් ලියන්න ඕනි කියලා. පිටු 200ක් ලියන්නේ කොහොමද කියලා හිතන්න එපා. අද දවසට එක වාක්‍යයක් විතරක් ලියන්න. මේක හරියට ශ්‍රීපාදේ නගිනවා වගේ වැඩක්. අපි එකපාරටම උඩමළුවට නගින්නේ නෑනේ. එක පඩියයි ඊට පස්සේ තව පඩියයි. අන්න ඒ වගේ ඔයාගේ ලොකු හීනෙත් පුංචි පියවරවලට කඩන්න. ඒ පුංචි ජයග්‍රහණ එකතු වුණාම තමයි අන්තිමට ලොකු ප්‍රතිඵලයක් හැදෙන්නේ. ඊළඟ දේ තමයි කවදාවත් ඔයාගේ හිතේ තියෙන විල් පවර් එක. එහෙමත් නැත්නම් අදිෂ්ඨානය ගැන විතරක් විශ්වාසය තියන්න එපා. මොකට දවස පුරාම වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවම ඔය කියන අදිෂ්ඨානය බිඳුවටම බහිනවා. ඒ වෙනුවට දේවල් ලේසියෙන් කරන්න පුළුවන් පුරුදු හදාගන්න. උදාහරණයක් විදිහට ඔයාට උදේට එක්සර්සයිස් කරන්න ඕනේ නම් රෑ නිදාගන්න කලින් ඔයාගේ ට්‍රේනින් ෂූස් දෙකයි ඇඳුම් ටිකයි ඇඳ ගාවින්ම තියලා නිදාගන්න. එතකොට උදේට ඇහැරුණු ගමන් පටන් ගන්න එක හරිම ලේසි. පුරුදු කියන්නේ හරියට පොඩි කාලේ බයිසිකල් පදින්න ඉගෙන ගද්දි හයි කරන සපෝට් වීල්ස් වගේ. ඔයාට ඒක තනියම નિરાයාසයෙන්ම කරන්න පුළුවන් වෙනකන් ඒ පුරුදු ඔයාව වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නවා. අද ඉඳන් ඔයාට පටන් ගන්න පුරුවන් පොඩි පුරුද්ද මොකද්ද? සමහර විට ඒක උදේ නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දවසේ කරන්න තියෙන වැඩ ටික කොළ කෑල්ලක ලියා ගන්න එක වෙන්න පුළුවන්. මේ වගේ පුංචි පුරුදු වලින් තමයි ඔයාගේ ජීවිතේට අවශ්‍ය රිද්මය හැදෙන්නේ. හැබැයි මේ හැම දෙයකම අමාරුම හරිය තමයි මුලින්ම වැඩේ පටන් ගන්න එක. අන්න ඒකට නියම විසඳුමක් තියෙනවා. ඒක තමයි විනාඩි 2 නීතිය. ඔයාටම පොරොන්දුවක් වෙන්න. මම මේ වැඩේ විනාඩි 2ක් විතරක් කරනවා කියලා. පොතක් කියවන්න කම්මැලි නම් එක පිටුවක් විතරක් කියවන්න. කාමරේ අස් කරන්න කම්මැලි නම් එක මුල්ලක් විතරක් අස් කරන්න. ඔයාට මතකද පාරදී කැඩුණු වාහනයක් තල්ලු කරනවා දැකලා තියෙනවා? මුලින්ම වාහනේ ඉස්සරහට ගන්න තමයි ලොකුම ගේමක් දෙන්න ඕනේ. හැබැයි ටිකක් දුර තල්ලු කරගෙන යද්දී රෝද කැරකෙන්න ගත්තම ඒක ඉබේම වගේ ඉස්සරහට යනවා. අපේ වැඩත් අන්න ඒ වගේ. විනාඩි 2ක් අමාරුවෙන් හරි පටන් ගත්තොත් දිගටම කරගෙන යන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ විනාඩි 2 වැඩේ කරාට පස්සේ ඔයාටම පොඩි තෑග්ගක් දෙන්න. ආසම සින්දුවක් අහන්න නැත්නම් පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒකෙන් ඔයාගේ මොළයට පණිවිඩයක් යනවා මේ වැඩේ කළාම සතුටක් ලැබෙනවා කියලා. ඇත්ත කතාව මේකයි. අද ඔයා දකින ඔයා අගය කරන හැම සාර්ථක මිනිස්සෙක්ම පටන් ගත්තේ බොහොම පුංචියට. එයාලටත්
කම්මැලිකම දෙනිලා තියෙනවා. එයාලත් පල්ලෙහාටම වැටිලා තියෙනවා. හැබැයි එයාල වෙනස් වුණේ ඒ වැටුණු තැනින් ආයෙමත් නැගිට්ට නිසා. ඔයාගේ හීනෙත් හරියට ගිනිමැලයක් වගේ කියලා හිතන්න. මේ වෙලාවේ ඒක පොඩි ගිනිපුපුරක් විතරක් වෙන්න පුරුවන්. හැබැයි ඔයා ගන්න හැම පුංචි උත්සාහයක්ම ඒ ගින්නට දාන දර කෑල්ලක් වගේ. දර දාන්න ඒ ගින්න ලොකු වෙලා මුළු ජීවිතේම එළිය කරනවා. ඉතින් ඒ ගින්න පත්තු කරන්න අද ඔයා මොකක්ද කරන්නේ? මතක තියාගන්න. හැමදේම සර්ව සම්පූර්ණ වෙනකම් හොඳම වෙලාව එනකම් බලන් ඉන්න එපා. එහෙම වෙලාවක් කවදාවත් එන්නේ නෑ. ඔයාට ඕනේ එක දිගට වැඩේ කරගෙන යන එක විතරයි. වැරදුනාට කමක් නෑ. වැරදීම කියන්නේ සාර්ථකත්වයේ අනිත් පැත්ත නෙවෙයි. ඒක ගමනේම එක කොටසක්. ඒ නිසා තමන් ගැනම විශ්වාසය තියලා පුංචිම හරි පියවරක් අදම මේ දැන්ම තියන්න. ඔයාගේ හීන ඔයා එනකන් බලාගෙන ඉන්නවා. ගිහින් ඒ හීන හැබෑ කරගන්න. ඉතින් එහෙනම් අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමුවෙමු. මේ වීඩියෝ එකකින් ඔයාගේ ජීවිතයට අලුත් දෙයක් එකතු වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම සිලෝන් මයින්ඩ්සෙට් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක් වේවා.